ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ කේමි ෆැමිලි YouTube channel එකට. ඇස් අදහ ගන්නවත් බැරි තරම් ලස්සන, ඒ වගේම අපි පොඩ්ඩක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති සර්ප්‍රයිස් එකකින් ඉවර වුණු පුදුම හිතෙන ගමනක් අද මම ඔයාලව එක්කන් යනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඇත්තටම අපි මේක ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. නිවාඩු දවසේ බබත් එක්ක නිදහසේ පාර්ක් එකට වෙලා ඉද්දි තමයි එකපාරට මේ හදිසි තීරණය ගත්තේ. ඉතින් අපි කොහෙද ගියේ? මොකද්ද අපිට උනේ බලාපොරොත්තු නොවුනේ? වීඩියෝ එක ඉවරටකම් බලන්නකෝ. ඉතින් අපි කේමි බබත් එක්ක පාර්ක් එකට ආවා. එයාට නිදහසේ ටික වෙලාවක් සෙල්ලම් කරන්න. මොකද එයා ගොඩක් ආසයි පාර්ක් යනවා කිව්වහම. ඉතින් එහෙම හිතලා අපිට එකපාරම හිතුණා මින්නේරිය පැත්තේ ගියොත් හොඳයි කියලා. මොකද ගොඩක් දවසකින් අපිට කොහෙවත් යන්න බැරි වුණ හින්දා. අපිට ඉතින් එහි යන කිසිම ලෑස්තියක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් අපේ කේමි බබත් ආස නිසා අපි හැමදේම පැත්තකින් දාලා මේ කෙලින්ම යන්නේ මින්නේරිය පැත්තට. ඉස්සර නම් ඉතින් සතියන්ති හැමදාම වගේ මේ පැත්තට වෙනවා. ඒත් ඉතින් දැන් නම් හැමෝම කාර්යබහුල නිසා එවෙනවා ටිකක් අඩුයි. මට මතකයි මං චූටි කාලෙත් අපේ අම්මී, තාත්ති, නංගි එක්ක එනවා මින්නේරි දේවාලෙට. දැන් නම් ඉතින් හස්බන්ඩුයි මමයි අපේ චූටි පැටියාව එක්කන් තමයි මේ පැත්තට එන්නේ. හිතා ගන්නවත් බැරි විදියට කාලය ඉක්මනින්ම ගෙවිලා යනවා. අද නම් හුලඟත් ගොඩක් සැරයි වගේ. අපි වුණත් ගහගෙන යන තරම් තද හුලඟක් තියෙන්නේ. හැබැයි මේ පරිසරයේ තියෙන්නේ හිත නිවන පුදුමාකාර නිදහසක්. කාර්යබහුලකම් ඔක්කොම මොහොතකට අමතක වෙනවා මෙතෙන්ට ආවහම. ඇත්තටම මේ වගේ පරිසරයක ආදරණීයන් එක්ක ගත කරන හැම තප්පරයක්ම මාරම නිදහසක් දැනෙන්නේ. ඔයාලට පේනවද? වැව මැද පුංචි ඔරුවක් උඩ ඉඳන් මේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැට ගහගන්න කරන සටන. හුලඟත් සැරයි වගේම අවුවත් ඇඟට දරා ගන්න බැරි තරම් වගේ. ඇත්තටම මේ දර්ශනය දැක්කහම මගේ හිතට පුදුමාකාර හැඟීමක් ආවා. අපි මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න නිදහසේ ඇවිදින මේ මොහොතේම තවත් කෙනෙක් තමන්ගේ දරු පවුල ජීවත් කරවන්න වැවමැද රළත් එක්ක පොරබදිනවා. ජීවිතය කියන්නේ මොනතරම් පුදුමාකාර දෙයක්ද නේද? මේ හුලඟත් ඇඟට වදිද්දි මාරම සමීපයක් දැනෙන්නේ. ඉතින් අපි දැන් ගෙනාපු කෑම ටිකත් කාලා දැන් මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ මේ හරිය තියෙන පුදුමාකාර ලස්සනක්. මින්නේරි දේවාලේ පහු කරද්දී මට මතක් වෙන්නේ මං චූටි කාලේ මෙතෙන්ට ආව ගිය හැටි. දැන් මම මේ ලෑස්ති වෙන්නේ වැව පහළ තියෙන ලස්සනම තැනක් බලන්න යන්න.
බලන්නකො මෙතන තියෙන ලස්සන. ඒ වගේම තමයි ටිකක් පරිස්සම් වෙන්නත් ඕනේ. මෙතනින් පහළට ගලන් යන වතුර පාර ගොඩක් සැර වැඩි. මම ඉතින් මෙතන ටික වෙලාවක් හිටියා. මොකද මෙතනදී මට දැනෙන්නේ වෙනමම ලෝකයකට ගියා වගේ. ඒ තරම්ම මෙතන ලස්සනයි. ප්ලෑන් කරලා යන ගමන් වලට වඩා මේ වගේ හදිස්සියේ හිතලා යන ගමන් වල තියෙන සතුට මාරම වෙනස්. බලන්නකො මේ කවුද ඉන්නේ කියලා. අපි හිතුවේවත් නෑ මේ වෙලාවේ මේ හරි අලි ඉන්නවා කියලා. ඉතින් ඔන්න අපේ ගමනේ අවසානයේට මේ වගේ යාළුවෙක් හම්බ වෙයි කියලා අපි හීනකින්වත් හිතුවේ නැහැ. ඉතින් මේ ව්ලොග් එකට ඔයාලා ආස ඇති කියලා හිතනවා. වීඩියෝ එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.